ආයිබෝන් ගයිස් මම ශ්‍රීජානේ ඉතින් කාලෙකින් තමයි අද වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් මම මේ ඉන්නේ ට්‍රින්කෝල බස් ස්ටෑන්ඩ් එකේ තමයි ඉන්නේ ඉතින් සෝලෝ ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙන අද ට්‍රින්කෝලට Let's go. Yeah. I'm like an addict, do I gotta have it. I ain't even playing, got a really bad habit. If it moves, gotta grab it. Fuse like a magnet, lose, won't have it till I'm doomed in a casket. දැන් බැලුවේ තිරුකෝණේශ්වරම් වලට ගිහිල්ලා ඊට පස්සේ උප්පවේලි හරි නිලාවේලි හරි බීච් එකකට යන්න. එහෙම තමයි අයිඩියා තියන්ගෙන බලමු. මේක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මම පළවෙනි වතාවට තමයි ඇවිල්ලා තියෙන්නේ සෝලෝ ට්‍රිප් එකක්. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. දැන් වෙලාව 2:00යි. මම ඉන්නේ ටින්කෝ බස් ස්ටෑන්ඩ් එකේ. මෙතන මේ බෝගහක් තියෙන පිටිපස්සේ මේ හරියට මම පික්නික් එකක් දාගත්තා. පික්නික් එකේ තමයි යන්න යන්නේ. දැන් කතා කරා. මම හිතන්නේ එහෙනම් මේ යම් හරි මේක තමයි මේක මේ බෝඩ් එකේ කියලා කැප් එකක් ගත්තා. මේක දැන් තමයි යනවා. Playing got a weird mind. If you work 8 hours, I'ma work 9. If the shoot tastes sour, you should taste mine. I'ma stay in power for a long time. Get up, nah, I ain't a quitter. Toss me the ball, I'm a really big hitter. Big picture, I'm a straight killer. Rising the song to the highest bidder. Got juice, got gas, I'ma move. කට්ටිය නම් වැඩිය නෑ. මම වීල් එකේ මෙතනට ආවා. කිලෝමීටර් දෙකක් තියෙනවා. ට්‍රින්කෝ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් කෝණේශ්වරම් දේවාලයට යනකම් ඉතින් මම අතනින් සපත්තු ගලවලා මේ යනවා ගයිස් ඉතින් අර රාවණා කැපුම කියලා කියන්නේ ඒක තමයි මේ දිනේ කකුල් දෙක පිච්චෙනා මෙතනට කැමරාව අරන් ආවට නේ ආඩුවේ බා කුලගෙන නම් අඩුයි ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවා ශිව දේවාලය මේ මම ඔයගොල්ලන්ට පෙන්නුවේ ශිව දෙවියන්ගේ ප්‍රතිමාව මේකේ වෙනදට නම් අර ඉස්කෝලේ ට්‍රිප් එහෙම යනකොට කට්ටිය ඇවිල්ලා ඉතින් මේ සෑහෙන සෙනග ඉන්නවා අද නැහැ guys මේ පල්ලෙහා අපිට යාළුවෙක් හම්බුණා මුවෙක් හරි ඉතින් මම පළතුරු ටිකක් ගත්තා උට දෙන්න කියලා මේ ළඟට පැමිණලා ඉන්නවා ඉතින් අපි දීලා බලමු හරි මේ ඉන්නේ ඩයල් එක උඩ මේ මෙහෙම ගන්නවා පොර මේ දෙනකම් බලගින් හරි උට ඉතින් ගයිස් මුවා අතත් එක්කලා ගියා දැන් මෙතන ඉන්නේ අර හොද ගන්න තැනක් බලමු. මේ අපි ඉස්කෝලේ කාලේ වගේ ට්‍රිප් එකකට බස් එක පල්ලෙහා නවත්තලා ඉන්නේ. මට ඉස්සරහවම මතකයි සෑහෙන ගොඩක් බලන්න තිබ්බා වගේ ඉතින් කෝණේශ්වරම් වල එහෙම ගොඩාක් බලන්නත් නැහැ. ඒක දේවාලය අර පිළිමේ තියෙන ප්‍රතිමාව. ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් පල්ලෙහාට යනවා. අපි පිටිලි දාගන්න ඕනේ. මේ පාර ලස්සනයි. මේනේ තව සෙට් එකක් ඉන්නේ. ඒගොල්ලන් අර මේ මිනිස්සුන්ට පුරුදු වෙලා ඉන්නේ. මේ අන් තියෙන කෙනෙකුත් ඉන්නේ යන්න පොඩක් ළඟට යන්න බෑ යන්නොත් හරි
එන අපි යම් පල්ලා. ඉතින් ඔය කෙලින්ම ගියාම තියෙන්නේ ඔය තිරුකෝණේශ්වරම් තමයි බලන්න තියෙන්නේ. ඉතින් මේ පල්ලෙහාට එනකොට තියෙනවා ෆෙඩරික් කොටුවට යන පාර. මේ තියෙන්නේ එක පැත්තක්. ඒ වගේම ෆෙඩරික් කොටුවේ අනිත් පැත්ත තමයි. මේක පෘතුගීසින් විසින් තමයි හැදුවා කියලා කියන්නේ. පොඩ්ඩක් මේ පැත්තට ඉස්සලා ගිහිල්ලෙමු. යන්න කලින් මේ ෆෙඩරික් කොටුව බලන්න ටිකට් ගන්න ඕනේ. එක්කෙනෙක්ට දේශීය සංචාරකයන්ට 120යි. ලස්සන මොරෙක් ඉන්නයි. දැන් තමයි යන්නේ පළවෙනි වතාවට. මේ බලන්න දේවල් තියෙනවා සෑහෙන්න. බීච් වලට අමතර. ඔව් ගයිස්. ඇත්තටම මොරේ. I got all this potential that's deep inside of me, but they hate when you're successful cause they try to be. They sit there being judgmental because you're trying things, and they just want you to settle and do the right thing. So get a good job, don't slack off, wake up every morning, make a good impression on your boss. Don't do anything that I wouldn't do, and when you're making money, make sure you don't spend it too soon. Fuck that, I'll do what I wanna do. I got a different path from everyone and that includes you. Who are you to tell me how to live life? These times it feels like nobody is right, yeah. So I'ma figure out what else we succeed, and then invest all of my time into that and proceed. I need whatever the hell could make me happy, and I don't think you have a clue what could that be. They tell me that I'm never gonna make it. They want me to do something that could make sense. They hate when I keep dreaming I'll be famous, but I don't give a fuck, I'ma keep chasing. They tell me that I'm never gonna make it. They want me to do something that could make sense. They hate when I keep dreaming I'll be famous, but I don't give a fuck, I'ma keep chasing. This life could be special. මම තැනකට ආවේ. උලගත් වෙනවා සුපිරි මේ වැස්සකට හිටත් හොඳයි. ඒ කියන්නේ මෙතන මෙහිලා තියෙන අර පල්ලෙහාට ඒ කියන්නේ පාර දිගේ ඇවිල්ලා පෙට්වන්නේ. ඊට වැස්සා තමයි මේ හැරි සෙට් වෙන්නේ. ඉතින් අර බලන්න. All the negativity and I don't really need a mask with all I've been through. මේ පරණ ජල ටැංකිය කියලා කියන්නේ මං හිතන්නේ මේ පම්ප් පරණ මේ බට තමයි වෙ තියෙන්නේ බඩ කියන්නේ අලපද්ධතියක් තමයි මේ තියෙන්නේ. කියන සෑහෙන පරණයි වගේ. ෆිල්ම් වල එහෙම දැකලා තියෙනවනේ. යමුනේ අනිත් පැත්ත. දැන් එහෙනම් අපි යමු පැරණි යුද්ධ අට්ටාලයක් තියෙන නම මේ The Redoubt Bastion කියලා කියන්නේ. ඔයාලා ෆොටෝ එකක් දැම්ම මේක තමයි. මේ අර යාළු ඉන්නවා තාම. මේකේ උඩට යන්න පුළුවන්. අර තියෙන්නේ දොරක් තියෙනවා ඒක නම් පරණ. යම් එතකොට. ඕන දැනෙනවා මගේ සද්දේ දෝංකාර දෙනවා. මේ සම්පූර්ණ නිර්මාණයම කරලා තියෙන්නේ තිරුවානා ගල් පර්වතයක් උඩ කියලා තමයි කියන්නේ. ඉතින් මේකේ බිත්ති සම්පූර්ණයෙන් හදලා තින්නේ මේ ගඩොල් වලින්. ඒ ගඩොල් වලින් හදපු හින්දා පිටත රස්නේ ඇතුළට එන්නේ නැහැ. ඒක විශේෂයක්. ඒ වගේම අපි යමු පොඩ්ඩක් ඉස්සරහට බලන්න. මේ තියන්නේ මේ කාලතුවක්කු ඒ කාලේ රඳවලා තිබ්බ එකක්. එතකොට මෙතන ඉඳන් තියෙන උණ්ඩයක් කිලෝමීටර් 6මාරක් දුරට යනවා කියලා කිව්වා. මේ දැන් ඉන්න බැස්ටියන් එකේ කාලතුවක්කු දෙකක් රඳවලා තියන්න පුළුවන්. ඉතින් මේ තනි මේ සම්පූර්ණ කාලතුවක්කු යුගලයේම තනි අවියක් විදිහට තමයි ගන්න. හරිද? ඒ වගේම ඔය තියෙන කවුළු වල වෙඩි බෙහෙත් කෑම එහෙම රඳවලා තිබ්බ කියලා තමයි කියන්නේ.
ගන්න එකේ විස්තර තියෙනවා මේක. මේ අවුරුද්ද මේක ඇඳලා තියෙන්නේ. මොකද? ගෑස් ලාම්. මේගොල්ලෝ මේ ලස්සනට මේක මේන්ටේන් කරනවා. ගොඩක් ආමිකෙන් මේක මේන්ටේන් කරනවා කියලා තමයි කිව්වේ. බලන්න පිළිවෙලට දෙන්න. දැන් අපි ආපු පාරේ එළියට ආවහම මෙන්න මෙතන මේ වගේ පැරණි සුසාන භූමියක් තියෙන්නේ. මෙතන පරණ සොහන. ඒකේ නමක් ලියලා තියෙනවා මැරිච්ච කෙනා. ජේම්ස් ලාහේ කියලා කියනවා. තව ඒ වගේ සොහන් කීපයක් තියෙනවා. ඉතින් guys මම තිරුකෝණේශ්වරම් ගෝවිලක් බලලා ප්‍රදේශී කොටුවක් බලලා දැන් මේ යනවා උප්පු වෙඩි වලට. ආයෙත් කියන්න ගත්තා. කිලෝමීටර් 4යි දෙකක් තිබ්බා. උප්පු වලට ගිහිල්ලා හම්බෙන්න. දැන් guys වෙලාව මේ 5:00යි. අපි අර බාන්න අර පැත්තෙන් තමයි ඉර බහින්නේ. ඉතින් මම ඉන්නේ මේ බීච් එකේ හරි. උඩට යන්න බෑගුවා. ඒක තමයි කරේ. තනි මේ ඇත්තට කවුරුත් නැහැ මේ බීච් එකේ. වැඩි ඒ කියන්නේ අර මහා සීවරවලියක් ඉන්න. මං විතරයි මේ බලන්න ඇවිල්ලා. මේ ඒක වෙනම එක්ස්පීරියන්ස් එක. Mistake, it's called education. I try to do this every day, call it replication. Wake up, today's gonna be a good day. 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 So life ain't easy, yo. I think there's a reason, though. Ups and downs, just like every different season, yo. Sometimes I'm high, other times I'm barely breathing, though. You always gotta fight and hide from the demons, yo. Negative thoughts are poison, they rot. Head full of flies, so here come the clouds. They'll never stop unless I can swap all the bad for the good in my head when I'm lost. Yeah, so I'ma fake it till I make it. Positive thoughts are overtaken, I got patience. One day at a time is how you operate a cadence. A flow, you grow, you show yourself a foundation. Stay away from all the shit that causes temptation. I know that I like to do it cause it's same. ඉතින් මේ කාලේට අර ගෙස්ලා නැහැ ගොඩක්. ඉතින් අර රෙස්ටොරන්ට් වලට එහෙම කට්ටිය නැහැ. මේ පිස් විදියට කොහෙන්ද දැනෙන්නේ ඉස්. ඉතින් මේ මල්ලි කෙනෙක් ඉන්නවා මට සීෆුඩ් රයිස් එකක් දාලා දෙන්නම් කිව්වා. කාලා බලමු කොහොමද කියලා. ඉතින් අපිට යත් මරුනේ මෙතෙන් පවුඩර් කියන්නේ චෙෆ් ඉන්නවා. චෙෆ් මල්ලි අපිට මොනවා හරි හදලා දෙයි බලමු. කෑම හදනකොට ටිකක් වෙලා ඒ කියන්නේ මම තමයි මේ අවාරේ ආපු ෆස්ට් කස්ටමර්. හරිද? ඒ කියන්නේ මේ හොටල් එක. ඉතින් මේ වල්ලි මේක මේ ෂෙෆ් මේක බලාගෙන දැනට ඉන්නේ. ඉතින් කවුරුත් නැහැ. පොර හොඳට හදලා දෙයි කියලා. හරි. කෑම දැන් කන්න තමයි ලෑස්ති.
බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ. බලමු කාලා එම් යනවා ඉතින්. නැත්නම් රහ පාඩයි සුවඳයි. රහත් ඒ වගේම ඇති. එතනම ෂේප් රහයි. යා රස කාලා ගහම ගොඩක් දාලා හොඳයි. මම ආයේ ට්‍රින්කෝ බස් ස්ටෑන්ඩ් එකට ආවා. දැන් ගෙදර යන්න තමයි ලෑස්ති. පොඩ රස්සේ වතුර බෝතලයක් එහෙම ගත්තා තුරු වතුර බෝතලයක්. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. බයි. If the shoot tastes sour, you should taste mine. I'ma stay in power for a long time. Get up, nah, I ain't a quitter. Toss me the ball, I'm a really big hitter. Big picture, I'm a straight killer. Rising the song to the highest bidder. Got juice, got gas, I'ma move fast. New shoes, new tracks, like who's that? I'm new, come back, better than last. Yeah, it's a new me, never gonna look back.